皆さんこんにちは. සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ මගේ channel එකට. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ spoken Japanese basic to advanced lesson මාලාවේ lesson number 11 11 වෙනි පාඩම. ඉතින් අදත් වෙනදා වගේම අපි සරල රටානේ රටා කීපයක් එක්කලා පාඩම පැහැදිලි කරගමු. ඉතින් බලන්න පළවෙනි එක නනි නනි යොරි නනි නනි නොහෝගා කියලා කියනවානේ. යොරි යොරි කියන අපි වඩා නොහෝගා ඒක කියනකනේ. ඒ කියන්නේ ඒකේ සම්පූර්ණ අදහස ගත්තොත් අපි මේකට වඩා මේකනේ යම් කිසි දෙයකට වඩා තව දෙයක් කියන එකනේ. තව දෙයකට කැමති නේ. ඒක හොඳයි, ඒක ලොකුයි, ඒක විශාලයි නේ. අන්න ඒ වගේ මොකක් හරි දෙයකට වඩා තව දෙයක් ගැන කතා කරනකොට මෙන්න මේ රටාව අපිට භාවිතා කරන්න පුළුවන් නේ. ඉතින් බලන්න මේක කොහොමද භාවිතා කරන්න කියලා කියනවනම් නේ මිකන් යොරි රින්ගෝ නොහෝගා ඔයිෂී දෙස් කියලා කියනවානේ. මිකන් කියන දොඩම් නේ. රින්ගෝ කියන ඇපල් නේ. එහෙනම් මිකන් යොරි දොඩම් වලට වඩා රින්ගෝ කියන ඇපල් නේ නොහෝගා ඔයිෂී දෙස් කියලා කියනවා. ඒ කියන්නේ රින්ගෝ නොහෝගා ඔයිෂී. ඒ කියන්නේ දොඩම් වලට වඩා ඇපල් රසින් වැඩි කියලා තමයි කියන්නේ නේ. ඒ වගේම මේක තව භාවිතා කරන්න පුළුවන් රටාවක් තියෙනවා නේ. රින්ගෝ නොහෝගා ඔයිෂී දෙස්යෝ නේ. ඒ කියන්නේ අපි මිකන් ගැන දොඩම් ගැන කතා නොකර දොඩනුත් තියෙනවා, ඇපලුත් තියෙනවා නේද? කෙසගිඩිත් තියෙනවා, ඕන දෙයක් තියෙනවා. හැබැයි එතනින් විශේෂ කරලා නේ රින්ගෝ නොහෝගා ඔයිෂී දෙස්යෝ නේ. ඇපල් තමයි වඩාත්ම රස කියලා ඒ වගේ විදිහටත් මේ පැටර්න් එක භාවිතා කරලා අපිට කතා කරන්න පුළුවන් නේ. ඉතින් බලන්න පළවෙනි එක වාක්‍ය දෙකක් ඇසුරෙන් පැහැදිලි කරගමු. ඉතින් ඒගෝ යොරි නිහොන්ගෝ නොහෝගා මුසුකෂී කියලා කියනවානේ. ඒගෝ යොරි නිහොන්ගෝ නොහෝගා මුසුකෂී. ඒගෝ කියනවා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක නේ. නිහොන්ගෝ ජපනීස් ලැන්ග්වේජ් එක නේ. නොහෝගා මුසුකෂී කියලා කියනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවට වඩා නේ ජපන් භාෂාව අමාරුයි කියලා කියනවා. එහෙනම් තවත් විදිහකින් කියනවනම් නිහොන්ගෝ නොහෝගා මුසුකෂී කියන එක නේ. නිහොන්ගෝ ගැන තමයි කතා කරන්නේ නේ. එයා තමයි අමාරු නේ. ඉතින් දෙවෙනි එක බලන්න. කිනෝ යොරි kyō නොහෝගා සමුයි දෙස් කියලා කියනවානේ. කිනෝ කියනවා ඊයේ, kyō කියනවා අද නේ. නොහෝගා සමුයි. සමුයි සීතලයි නේ. එහෙනම් කිනෝ ඊයට වඩා නේ අද kyō නොහෝගා සමුයි අද සීතලයි නේ. එහෙනම් තවත් විදිහකින් කියනවා නම් kyō නොහෝගා සමුයි දෙස් නේ. අන්න ඒ වගේ මොකක් හරි දේවල් දෙකක් තුනක් හතරක් එක්කලා එක දෙයක් ගැන විශේෂයෙන් ඒක තමයි වඩාත්ම කියන අදහසට මෙන්න මේ රටාව භාවිතා කරලා ඔයගලන්ට කතා කරද්දි භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි තව පැටර්න් එකක් කතා කරලා බලමු. හොඳයි බලන්න ඊළඟ එක දෙවෙනි එක නනි නනි කොතෝගා දෙකිමස් කියලා කියනවානේ. නනි නනි කොතෝගා දෙකිමස්. ඉතින් මේ කොතෝගා දෙකිමස් කියලා කියනවා අපි මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. මට යම් කිසි දෙයක් කරන්න පුළුවන්. ක්‍රියාපදයක් සමග ඒක කරන්න පුළුවන් කියලා භාවිතා කරනකොට මෙන්න මේ රටාව අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි මේක භාවිතා වෙන්නේ කොහොමද කියලා කියනවනම් ජිෂෝකේ කියලා කියනවා ඩික්ෂනරි ෆෝම් නේ ශබ්දකෝෂ ස්වරූපය සමග නේ කොතෝගා දෙකිමස් කියන මෙන්න මේ කරන්න පුළුවන් කියන වචනය එකතු කරනවා. ඉතින් බලමු මේකත් එක්කලා පොඩි සරල කයිව එකක් කතා කරලා නේ. ඉතින් බලන්න A B දෙන්නෙක් ඉන්නවනේ. A කෙනෙක් කියනවානේ නිහොන්ගෝ හනසු කොතෝගා දෙකිමස් කා නේ. නිහොන්ගෝ හනසු කියලා කියනවා හනශිමස් කියන එකේ ඩික්ෂනරි ෆෝම් එක නේ. ඩික්ෂනරි ෆෝම් එක නේ සමග කොතෝගා දෙකිමස් කා. ඒ කියන්නේ ජපන් භාෂාව කතා කරන්න පුළුවන්ද නේ කියලා අහනවානේ. B කෙනෙක් කියනවා හයි සුකොෂි දෙකිමස් කියලා කියනවානේ. හයි සුකොෂි දෙකිමස් නේ. ඒ කියන්නේ හයි ඔව් සුකොෂි පොඩ්ඩක් නේ පොඩ්ඩක් පුළුවන් දෙකිමස් පුළුවන් නේ කියලා කියනවානේ. ඒ කෙනෙක් කියනවා සුබරසී දෙස් නේ ගම්බත් එක්කදසයි නේ. සුබරසී දෙස් නේ නියමයි නේ. නියමයි ඊ දෙස් නේ නියමයි නේ. ගම්බත් එක්කදසයි නේ මහන්සි වෙන්න තව ටිකක් මහන්සි වෙන්න කියලා කියනවානේ. ඉතින් අන්න ඒ වගේ නේ නනි නනි කොතෝගා දෙකිමස් නේ මොන හරි දෙයක් කිරීමට හැකි කරන්න පුළුවන්. මට ඒක කරන්න පුළුවන්. ඩික්ෂනරි ෆෝම් ප්ලස් කොතෝගා දෙකිමස් නේ. ඉතින් අපි තව රටාවක් කතා කරලා බලමු. හොඳයි බලන්න ඊළඟ එක තුන්වෙනි රටාව නනි නනි සුමෝරි දෙස් කියලා කියනවානේ. නනි නනි සුමෝරි දෙස් කියලා කියනවානේ. සුමෝරි දෙස් කියලා කියන අපි යම් කිසි දෙයක් නේ කරන්න හිතනවා. එහෙම නැත්නම් අදහස් කරනවා. එහෙම නැත්නම් ප්ලෑන් කරනවා නේ. මොකක් හරි දෙයක් ගැන අපි යොතේ එකක් ගැන නේ අපේ ප්ලෑන් එකක් ගැන කතා කරනකොට වගේ දේවල් වලට මෙන්න මේ සුමෝරි දෙස් කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් කොහොමද භාවිතා කරන්න කියලා කියනවනම් නේ ජිෂෝකේ ප්ලස් සුමෝරි දෙස් කියලා කියනවානේ. ජිෂෝකේ ඩික්ෂනරි ෆෝම් එක නේ ශබ්දකෝෂ ස්වරූපය සමග සුමෝරි කියන එක භාවිතා කරනවානේ. හරි සරලයි නේ. ඉතින් අපි ඒකෙන් පොඩි සරල කයිව එකක් කතා කරලා බලමු නේ. ඉතින් බලන්න A B කියලා දෙන්නෙක් ඉන්නවනේ. ඉතින් බලන්න A කියනවා නනියෝ බෙන්කියෝ සුරු සුමෝරි දෙස් කා නේ. නනියෝ බෙන්කියෝ සුරු සුමෝරි දෙස් කා
කියලා අහනවානේ. නානියෝ මොනවද? නේ මොනවා? එහෙම නැත්නම් මොනවා බෙන්කියෝ සුරු කියන්නේ පාඩම් කරන නේ කිරීමට අදහස් කරන් ඉන්නවද? නේ අදහස් කරනවද? මොනවද පාඩම් කරන්න හිතාගෙන ඉන්නේ? නේ මොනවද ඉගෙන ගන්න හිතාගෙන ඉන්නේ කියලා අහනවානේ. ඉතින් බී කියන කෙනා කියනවා නිහොංගෝ බෙන්කියෝ සුරු සුමොරි දෙස්යෝ නේ නිහොංගෝ බෙන්කියෝ සුරු සුමොරි දෙස්යෝ කියලා කියනවානේ. නිහොංගෝ ජැපනීස් ලැන්ග්වේජ් එක නේ මේ ඉගෙන ගැනීමට අදහස් කරගෙන ඉන්නවා කියලා කියනවානේ. එතකොට ආයේ කෙනෙක් කියනවා ඊ දෙස්නේ ඉත්සු කරා හජිමෙරු සුමොරි දෙස්කා නේ ඉත්සු කරා නේ ඊ දෙස්නේ කියලා කියනවානේ. නියමයිනේ. ඉත්සු කරා කවදා ඉනන්ද කවදා ඉත්සු කවදා කරා ඉනන්ද හජිමෙරු පටන් ගන්න අදහස් සුමොරි දෙස්කා අදහස් කරගෙන ඉන්නේ කියලා කියනවානේ. අහනවානේ. එතකොට බී කෙනෙක් කියනවා රයිෂු කරා හජිමෙරු සුමොරි දෙස් කියලා කියනවානේ. රයිෂු කියන ලබන සතියනේ කරා ඉඳලා හජිමෙරු පටන් ගැනීමට සුමොරිනේ අදහස් කරගෙන ඉන්නවා. අදහස තියෙන්නේ ලබන සතිය නම් පටන් ගන්න කියන අදහසනේ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවල මොකක් හරිනේ අපේ යොතේ එකක් අපි ඒක කරන්න අදහස් කරනවා. මොකක් හරි දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා. වගේ දේවල් ගැන කතා කරනකොට ඔයගලන්ට මෙන්න මේ පැටර්න් එක දාලා භාවිතා කරන්න පුළුවන් නේ. ඉතින් අදත් අපි සරලනේ basic to advanced spoken Japanese lesson මාලාවේ lesson 11 වෙනි පාඩමනේ ගැන කතා කරේ. ඉතින් මේ වගේ දිගටම Japanese spoken Japanese basic to advanced lesson මාලාව දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම channel එකත් එක්ක රැඳී සිටින්න. ඒ වගේම මොන හරි අපහැදිලි තැනක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙමනම් ඊළඟ Japanese lesson එකකින් එනකම් ගිහින් එන්න. මිතෙකුලෙතේ අරිගතෝ